හලෝ යාළුවනේ කොහොමද ඉතින් සුබ දවසක්. අපි අද කැලණි පන්සල් ගියා. ඉතින් කැලණි පන්සල් ගිහිල්ලා හඳුන් කුරු පූජා කරලා ඉතින් ඊට පස්සේ අපි මොනවද කරේ? බෝධීන් වහන්සේට මල් පූජා කරා. මොකද මගේ 4 වෙනි පුතාව එක්කගෙන අපි ගියා කැලණියට. ඉස්සල්ලාම පන්සලකට යන්න ඕනේනේ. ඉතින් අපි කැලණියට එක්කගෙන ගියා. ඉතින් ওই පුතාලා චෛත්‍ය වහන්සේ වඳිනවා, වන්දනාමාන කරනවා. ඊට පස්සේ අපි බෝධීන් වහන්සේට පන් පූජා කරා. ඉතින් පන්වක් කරලා මම මගේ චූරි පුතාවත් අරගෙන අපි පන්සල් යනකොට එයාට මාස එකහමාරක් වගේ දැන් නම් 2යි මට වීඩියෝ එක ටිකක් ඉඩිට් කරගන්න චුට්ටක් පරක් වුණා. ඉතින් බලන්නකෝ මේ පන්සලකට ගියාම කොච්චර හිතනේ වෙනවද කියලා. ඉතින් අපි ටික වෙලාවක් බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියා. හිත ගොඩාක් සංසුන් වුණා. ඉතින් අපි පොඩි හරි ප්‍රශ්නයකනේ ඉන්නේ කවුරුත්. ඉතින් මේ ඉන්නේ මගේ චූරි පුතා. ওই ෆොටෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විහාරය ඇතුලේ. ඉතින් මේ ඉන්නේ මගේ අනිත් දෙන්නා. ඉතින් චුට්ටක් ඒ දෙන්නව තිබ්බයිලියෙන් චුට්ටක් දැම්ම සෙල්ලම් කරන්න. ඉතින් ඔය අර වතුර අල්ලල්ල ඉතින් ඉන්නව චුට්ටක් කවුරුත් හිටියේ නැහැ ඒ වෙලාවෙ. ඉතින් අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ගිහින් එන්න. මගේ channel එක subscribe කරන්න. Thank you.